ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි සර්වරාත්‍රික මෙත්ත සූත්‍ර සජ්ජානාමය පින්කමට සූදානම් වෙන ඔබට කෙටියෙන් ධර්මානුශාසනාව සිද්ධ කරන්නට තීරණය කළා. ඉතින් විශේෂයෙන්ම අපි පුණ්‍ය අනුමෝදනා කරනවා මේ කටයුත්තට එනවා කියලා පොරොන්දු වෙච්ච. ඒ වගේම නොඑක් ආකාරයෙන් ඊට උපකාර කරන හැමෝටම විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන මේක අර සාමාන්‍යයෙන් කරන පිරිත් පින්කම් වලට වඩා යම්කිසි වෙනසක් තියෙනවා. ඒක වෙනසක් තමයි ගිහි පින්වතුනොත් ස්වාමීන් වහන්සේලාත් එක්ක මෙතනදි මෙත්ත සූත්‍රය කියන්න සහභාගී වෙනවා. සක්‍රීය වශයෙන් අහගෙන ඉන්නව පමණක් නෙවෙයි සජ්ජායනා කරනවා. ඒක ඉතාම වැදගත්. ඒ නිසා එනේ ස්වාමීන් වහන්සේලාන් හඬ ඉක්මවා යන්නේ නැතුව ඔබ සජ්ජායනාව සිද්ධ කරන්න සම්බන්ධ වෙන්නේ. එතකොට තමයි මේ ගිහි පැවිදි දෙපිරිසගේම භාවනාමය ගුණ වැඩෙන්නේ. ඒ කාරණේ වැදගත්. ඒ නිසා අපි මෙත්ත සූත්‍රයේ පාලියෙන් සජ්ජායනා කරන්නේ. එතකොට ඒ සූත්‍රයේ වචන කියනකොට එහි තේරුම සිහිපත් වෙලා ආවොත් තමයි වඩා ඒක අර්ථවත් වෙන්නේ. ඒ නිසා සූත්‍රයේ තේරුම පුළුවන් විදිහට දැනගෙන එන්න පිරිත් පොතක් එහෙම බලලා ඒක අපට උපකාරී වෙනවා. ඒ වගේම සිහිපත් කළ යුතුයි මේක පින්වතුනි හුදකලා සිදුවීමක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම 2026 පෙබරවාරි මාසේ මේ මාසේ වෙනකොට මම පැවිදි වෙලා අවුරුදු 23ක් වෙනවා. ඒකත් නිමිති කරගෙන තමයි මේ පින්කම කරන්නේ. හැබැයි මේක ඒ සඳහා පමණක් අදාළ වෙන කටයුත්තක් නෙමෙයි. දීර්ඝ කාලයක් තිස්සේ සමස්ත මනුෂ්‍ය ප්‍රජාවගේම සුභ සිද්ධිය අරමුණු කරගෙන මනුෂ්‍ය ගුණ ආධ්‍යාත්මික ගුණ දියුණු කිරීම සඳහා කරගෙන ආපු වැඩපිළිවෙලක එක දිගුවක් විදිහටයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් පින්වතුනි අවුරුදු 23ක් මේ ශාසනයේ මහානකම කරලා මම තේරුම් ගත්ත විශේෂ දෙයක් තියනවාද කියලා කවුරු හරි මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම මට ඇත්තටම කියන්න දෙයක් තියෙනවා. ඒක වැදගත් කාරණයක් තමයි මම තේරුම් ගත්ත අපට සතුටෙන් ඉන්න ගොඩාක් දේවල් ඕනේ නැහැ. අපට සතුටෙන් ඉන්න මහා ගොඩක් දේවල් ඕනේ නැහැ. මේ කාරණේ ඊටාම වැදගත් හේතුව අපේ ජීවිතේ පුංචි කාලේ ඉඳන්ම මේ වෙනකම්ම සහ එක දවසක් ගත්තොත් එimhe උදේ ඉඳන් හවස වෙනකම්ම නිරන්තරයෙන්ම අපිට නොඑක් මාධ්‍ය වලින් වැරදි විකෘති අදහසක් ඔළුවට යනවා. ඒ අදහස තමයි ඔබට සතුටෙන් ඉන්නම් ගොඩාක් දේවල් ඕන. අලුත් දේවල් ඕන. වැඩියෙන් ඕන. අනිත් අයට වඩා තියෙන. කොහොම කියලා ඒක මේ වචන වලින් කවුරුත් කියන්නේ නැති වුණාට අන්තිමට මනසේ තැම්පත් වෙන අදහස ඕක. ඉතින් ඒ නිසා මනුස්ස සමාජයේ නිකන් අර ගුණාත්මක අතින් ඊටාම පල්ලෙහාට වැටලා තියෙනවා දකින්න පුළුවන්. මනුස්සයාගේ ජීවිතය ගැන කතා කරනකොට කීප ආකාරයක සෞඛ්‍යයක් ගැන සඳහන් කරනවා. කායික සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය ආදී වශයෙන් 4 ආකාරයක සෞඛ්‍යයක් ගැන ඒ හැම අංශෙම පිරිහීමක් බොහෝ අයගෙද දකින්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි අද මේ කරන කටයුත්තටත් ඊටාම වැදගත් ඒ කාරණේ කරන්න ලෑස්ති වෙන කටයුත්තට ඒ කොහොමද දැන් අපි ඇත්තටම සරල දෙයකින් පුංචි දෙයකින් සෑහීමකටපත් වෙලා සතුටු වෙන්න පුළුවන් කියලා මනසට ඔළුවට වැටලා නැතිකොට අපි භාවනාමය කටයුත්තකට හිත එකඟ කරගන්න ටිකක් දීර්ඝ වෙලාවක් ඒකට කැපකරනද අපිට තියෙන පුරුද්ද නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා මේ සජ්ජායනාව පටන් අරගෙන මෙත්ත සූත්‍ර සජ්ජායනාව පටන් අරගෙන පැය කීපයක් යනකොට පැය දෙකක් තුනක් යනකොට සමහර අයට හිතෙන්න පුළුවන් ඇත්තට මේක වෙලා තියෙනවා අපි දැකලා තියෙනවා අධික වේගෙන් මේක යන්න හදනවා මේ එක නිකන් මේක ගොඩාක් වේගෙන් කියලා ඉවර කරලා දාන්න පුළුවන් නම් හොඳයි කියන මට්ටමට සමහර අයට එහෙම හිතෙන්න පුළුවන්. ඉතින් අර පුරුදු වෙලා ඉන්න හැබැයි එකයි ඒක සිද්ධ වෙන්නේ. ඒක උත්තරයක් නෙමෙයි. මේකට යම්කිසි අපහසු ගතියක් එහෙට්ටු ගතියක් දැනෙනවා නම් ඒකට උත්තරේ බුදු පියාණන් වහන්සේ බොහොම පැහැදිලිව පෙන්වව දාලා ඒක තමයි අවශ්‍ය කරන ආකල්ප සම්පත්තිය ඇති කර ගැනීම. මෙතන මේ අවශ්‍ය කරන ආකල්ප මොනවද? නැවත සඳහන් වෙනවා සතිපට්ඨාන සූත්‍රය වගේ දේශනාවල ආතාපි සම්පජානෝ සතිමා අපිට කුසල මාවතේ අකුසලයට යන්නේ නැතුව කුසලයට නැවත හිත ඇදගෙන ඉන්න අවශ්‍ය කරන වීරිය අපි ඇති කරගන්නවා. ආතාපි සම්පජානෝ කියලා කියන මේ අපි මොකද්ද කරන්නේ කියන එක සම්බන්ධ නුවණ අපි ඇති කරගන්නවා, පිහිටවා ගන්නවා. ඒ වගේම අපි මේ වර්තමාන මොහොතේ මේ කටයුත්ත කරනවා කියන දැනීම සතිය අප්‍රමාදී බව ඇති කර ගන්නවා.
ඒ වගේම තමයි අපි කිසිම දෙයකට ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව මැදහත්ව මේ සජ්ජායනාව සිද්ධ කරනවා. මේ කාරණා අපිට ගොඩාක් උපකාරී වෙනවා. අර මේ වෙන වෙන මාවත් වලට ගිහිල්ලා සමහරලාට අධික වේගයෙන් ගිහිල්ලා මේක කියලා ඉවර කරන්න වගේ මානසිකත්වයක් සමහර අයට ඇති වෙන නිසා. ඉතින් ඒ කාරණේ අපි සිහි තබා ගත යුතුයි. දැන් අපි මෙතනදී අපි හිතමු ඔය මන්ත්‍රයක් ජප කරනවා වගේ දේවල් සමහර වෙලාවට 21 වාරයක් 7 පාරයක් 108 වාරයක් ඔහොම කියලා ඉවර කරනවා කියලා අපි යම් දේවල් තියෙනවානේ. නමුත් එහෙම දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ වාර ගන්න කරලා ඉවර කිරීමක් නෙමෙයි මේක අපි කුමන හෝ කරන කාලපරාසිය තුළ අපි හරියට නියම ආකල්ප වලින් ඉඳලා අපි මෛත්‍රී මනෝභාවය මතු කරගන්න ඒ චින්තාව මතු කරගන්නයි අපි උත්සාහ කරන්නේ. ඒ නිසා මේ කාරණේ ඉතාම වැදගත්. මේක සිහියේ තබා ගන්න. ඒ වගේම තමයි සජ්ජායනාව පටන් අරගෙන අඩු ගානේ පැයක්වත් ඉරියව් වෙනස් කරන්නේ නැතුව එක ඉරියව්වකින් ඒක සිද්ධ කරන්න පුළුවන් නම් ගොඩාක් උපකාරී. ඒකටත් උත්සාහ කරන්න කියලා අපි කරුණාවෙන් සිහිපත් කරනවා. ඉතින් මේ සම්බන්ධව යම් මෑත් එක සාකච්ඡා හැම කරනකොට ඇති වුණු කාරණයක් තමයි මෙතරම් වේලාවක් සජ්ජායනා කරන්න පුළුවන්ද කියලා කලින් අවස්ථාවලදී අහලා තියෙනවා. ඒ කියන්නේ අපි දැන් බොහෝ දෙනෙක් උත්සාහ කරනවා රාත්‍රී 9 ඉඳන් පහවදා උදේ 5 වෙනකන් සිද්ධ කරන්න. ඉතින් පැය කීපයක් කරලා පුංචි විවේකයක් ගන්න පුළුවන්. ටිකක් තිහෙට්ටු ගතියක් එනවා නම් එළියට ගිහිල්ලා ශාලාවෙන් එළියට ගිහිල්ලා නැවුම් වාතය ටිකක් ආග්‍රහණය කරලා ඒ වගේම ආයිත් නැවත පටන් ගන්න පුළුවන්. ඒ වගේම ඒ වගේ ටිකක් අර තිහෙට්ටු ගතියක් දැනෙනවා නම් මම කලින් සමහර අයට දැන්ටමත් කියලා දීලා තියෙනවා. ගැඹුරින් ශ්වසනය කිරීමේ පුංචි අභ්‍යාසයක්. ඒක කරන්නේ මෙහෙමයි. හිමීට හුස්ම ගන්නවා බොහොම පෙළහැළුවෙන් ගැඹුරු හුස්මක් ගන්නවා තත්පර 4ක් කැප කරලා තත්පර 4ක් පෙළහැළුවල ඒ වගේ රඳවගෙන ඉන්නවා හුස්ම. ඊට පස්සේ තත්පර 4ක් ප්‍රශ්වාස කරන්න කැප කරනවා. තත්පර 4ක් හුස්ම ගන්නවා තත්පර 4ක් පෙළහැළුවල හුස්ම රඳවාගෙන ඉන්නවා තත්පර 4ක් හිමින් සැරේ පිට කරනවා. ඒක දෙතුන් පාරක් කරනකොට බොහොම ප්‍රාණවත් ගතියකින් නැවත ඔබට සජ්ජායනාව ආරම්භ කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙච්චර දීර්ඝ කාලයක් අපිට සජ්ජායනා කරන්න පුළුවන් දහමනේ එහෙම කරන්න පුළුවන්ද කියලා අහන ප්‍රශ්නෙට පින්වතුනි කියන්න තියෙන්නේ අපි සාමාන්‍යයෙන් හිතනට වඩා ගොඩාක් දේවල් කිරීමේ ශක්තියක් අපිට තියෙනවා. ඒ නියම ශක්තියෙන් අද ඉන්න කාලේ ඉන්න මිනිස්සු බොහොම ටිකක් විතරයි පාවිච්චි කරන්නේ. ඒ නිසා ඒකාන්තයෙන් මේක කරන්න පුළුවන්. අපිට ධර්මයේ ශක්තිය මතුවෙනකොට ඒ ධර්මයේ ශක්තියත් එක්ක මේක පහසුවෙන්ම කරන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන ධනාත්මකව බලලා මේකට සම්බන්ධ වෙන හැටියට සිහිපත් කරනවා. විශේෂයෙන්ම අවස්ථා කීපයකදීම මේ වගේම මේ වසර කීපයකදී සජ්ජායනාව සාර්ථකව සිද්ධ කරලා ඒක පුළුවන් කියලා සනාත වෙලක් තියෙනවා. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ වගේම පින්නතුනි සිහිපත් කරන්න ඕන අද මේ අපි ජීවත් වෙන කාලේ යම්සි අර්බුදකාරී කාලයක ජීවත් වෙන්නේ. ඇත්තටම නොඑක් මේ මානව වර්ගයාගේ පැවැත්ම සම්බන්ධව පර්යේෂණ කරපු කැප වෙලා පර්යේෂණ කරපු උගත්තු විද්‍යාඥයන් පර්යේෂකයන් ඉන්නවා. ඒගොල්ලෝ කරුණු සහිතව පෙන්වා දෙන කාරණයක් තියෙනවා. මේ මනුස්ස ශිෂ්ටාචාරයේ අවසානයේ කාලය වෙන්න පුළුවන් අපි දකින්නේ කියලා. මේක ඉතාම වැදගත් කාරණයක්. ගැඹුරු කාරණයක් මම මේ කෙටියෙන් කියන්නේ. කාරණා කීපයක් නිසා මේ මනුස්ස ශිෂ්ටාචාරය සම්පූර්ණ විනාශ වෙලා යන්න පුළුවන් කියලා පෙන්වලා දෙනවා. පර්යේෂණාත්මකව නිකම්ම ආවේගයක් නිසා කියනවා නෙවෙයි. ඉතින් එක හේතුවක් මෙතෙක්කල් කියපු දෙයක් තමයි මේ කාලගුණ විපර්යාස දේශගුණ විපර්යාස නිසා ඇතිවෙන යම් හානිකර දේවල් නිසා මේ විනාශය සිද්ධ වෙන්න පුළුවන් කියලා දැන් ඒ ලැයිස්තුවට තවත් එකක් එකතු වෙලා තියෙනවා. කෘතිම බුද්ධිය අයථා විදිහට භාවිතා කරලා සිද්ධ වෙන්න පුළුවන් විනාශ න්‍යෂ්ටික අයු වලින් වෙන විනාශයටත් වඩා බරපතලයි කියලා ඒක දැන් පළවෙනි කාණෙට ඇවිල්ලා තියෙනවා. ඉතින් අත්‍තරම ලංකාවේ මේ සමහරට පුංචි දේවල් වලට එක එක ගැටුම් හදාගෙන කලහ කර ගැනීම ගොඩක් මතුවලා තියෙනවා. ඒ වගේ අවශ්‍ය සාකච්ඡාවලට අවධානය යොමු වෙන්නේ නැහැ කියලා අපට හිතෙනවා අවශ්‍ය ප්‍රමාණයට. ඉතින් අපිට ධර්මයේ පැත්තෙන් ගත්තාම පින්නුදින් බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්න ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරයෙන් කියලා මේ ධර්මයේ විසින් ඒ ධර්ම මාර්ගයේ යන කෙනාව ආරක්ෂා කරනවා. ඉතින් ඒ නිසා අපට බෞද්ධයන් වශයෙන් මෙතෙන්දී පිහිටක් පේනවා ඒකාන්තයෙන්ම. ඒ පිහිට අප තුලින් මතු කර ගන්න ඕන. අපට එක්තරා ප්‍රමාණයකට හරිය ධර්මයේ රැකවරණය ලබන්න පුළුවන් උතුම් කුසලයක් මේ විදිහටත් අපි සිද්ධ කරගන්නේ. ඒ නිසා
අපි ජීවත් වෙන මනුස්ස සමාජයට අපේ දූ දරුවන්ට රටේ ලෝකයේ අනාගතයට මේ හැම පැත්තෙම යහපත් උතුම් කටයුත්තක් මේ සිද්ධ කරන්නේ. ඒ නිසා මේ සඳහා දැන්ටමත් ඉදිරිපත් වෙලා ඉන්න හැමෝටම අපි කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඊටා හොඳ සජ්ජායනාවක්, ගුණධර්ම වැඩෙන, පාරමිතාවල් පූර්ණ්‍ය වෙන, ආත්මාර්ථ පරාර්ථ වශයෙන් හැම පැත්තෙම ගුණධර්ම පූර්ණ්‍ය වෙන උතුම් භාවනා සැසියක් සිද්ධ කරගන්නට අවස්ථාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරන හැමෝටම තෙරුවන් සරණයි.